මේ තියෙන්නේ මම ඊයේ අන්තිම මොහොතේ බුක් ෆෙයාර් ගිහින් ගත්ත පොත. මම ඇත්තටම ගන්න ගියේ ඒ පොත නෙවෙයි මෙන්න මේ පොත. මේ පොතේ විශේෂත්වය තමයි මේ පොතේ තියෙන ඉන්ටර්ස්ටෙලර් මූවි එකේ ඇත්තම සයන්ස් තියරිස් වල එක්ස්ප්ලනේෂන් එක. සහ ඒ පොත ලියලා තියෙන්නේත් ඒ මූවි එකේ සයන්ස් තියරිස් and concepts accurately තියාගන්න උදව් වෙච්ච සයින්ටිස්ට්. ඉතින් මේ සයින්ටිස්ට් නෝලන්ට රූල් එකකුත් දාලා තියෙනවා මේ මූවි එකේ සයන්ස් රියල් ෆිසික්ස් වයොලේට් කරන්න බෑ කියලා. ඉතින් කොහොම හරි ඒවයි එක්ස්ප්ලනේෂන් එක තමයි මේ පොතේ තියෙන්නේ. ඒ වගේම ඔයාලට මතක නම් මම කලින් වීඩියෝ එකක කරපු LIGO laser interferometer gravitational wave observatory එකෙත් main contributor කෙනෙක් තමයි මේ සයින්ටිස්ට්. ඉතින් මේ පොත තිබුණ නැති නිසා මම මෙන්න මේ පොත ගත්තා The Grand Design by Stephen Hawking. ඉතින් මේක මම කලින් මේක ගැන දන්න පොතක් නෙවෙයි. ගන්න ගිය පොත තිබ්බ නැති නිසා මේක ගත්තේ at least මේකත් සයන්ටිස්ට් කෙනෙක් කියලා. ඉතින් කොහොමද මට හිතෙනවා මේක good choice එකක් කියලා. අපි මේ තන තියෙනක චුට්ටක් කියවමු. When and how did the universe begin? Why are we here? ඊට පස්සේ මේ මැද්දේ තියෙනවා model dependent realism, the multiverse, the top down theory of cosmology and the unified M theory all are revealed here. ඉතින් ඒ වගේම තමයි මේකේ මේ cute රූප තියෙනවා. ඊට පස්සේ මේ balloon universe. ඉතින් මම මේ පොත කියවලා ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම් maybe video by video.